අයිබෝවන් ගෙතුම් කලාව කියන්නේ සප්ත මහා සාගරය වගේ. ඉතින් ওই සප්ත මහා සාගරයේ පරතර හොයන්නයි අද අපි ලෑස්ති වෙන්නේ. හරියටම දන්නේ නැති කොෂේ වල සිලබස් එක අද අපි ඉගෙන ගමු. ගෙතුම් කලාව කිව්වහම අපි දන්නේ චේන් එක, සිංගල් ක්‍රොෂේ, ඩබල් ක්‍රොෂේ, ට්‍රිබල් ක්‍රොෂේ, ඊට පස්සේ මැජික් රින් එක, ඔය වගේ ගෙතුම් ක්‍රම සහ මේ හුක් එක ගැන, අතේ ඇඟිල්ලේ නූල පටලවා ගන්න එක ගැන, වූල් වර්ග ගැන ඕවා ඉගෙන ගන්න එක තමයි මේ ගෙතුම් කලාව කියලා කියන්නේ කියලා. ඇත්තටම ගෙතුම් කලාවේ මූලික ආරම්භය, ඒ කියන්නේ අපේ මොන්ටිසෝරි පන්තියේ තියෙනවානේ. අන්නේ මොන්ටිසෝරි පන්තිය තමයි ඔය සිංගල් ක්‍රොෂේ, ඩබල් ක්‍රොෂේ, ට්‍රිබල් ක්‍රොෂේ වගේ ක්‍රොෂේ වර්ග ටික ඉගෙනගෙන පුංචි ගෙතුම් වර්ග ඉගෙන ගන්න එක. ඉතින් සතෙක් ගොතන්න, ඔය බූල් බෑන්ඩ් එකක් ගොතන්න වගේ දේවල් තමයි අපි මේ මොන්ටිසෝරියේදී ඉගෙන ගන්න. ඊට පස්සේ අපි පළවෙනි පන්තියට, දෙවෙනි පන්තියට, තුන්වෙනි පන්තියට එනකොට ඔන්න ටික අපි බබෙකුට ඇඳුමක් ගොතන්න, මේස් දෙකක් ගොතන්න, ඊට පස්සේ අපිට ඇඳුමක් ගොතා ගන්න පුංචි පැටර්න් වලින්, ඒ කියන්නේ ඩබල් ක්‍රොෂේ, ට්‍රිබල් ක්‍රොෂේ කලවම් කරලා එක විදිහේ චූටි රටා ගොතන්න අපි ඉගෙන ගන්නවා. පේලි 2ක 3ක ඩිසයින් එකක් ගොතන්න ඉගෙන ගන්නවා. ඔන්න ඉතින් ශිෂ්‍යත්ව පන්තිය විතර වගේ වෙනකන්. හැබැයි අපි ශිෂ්‍යත්ව පන්තියට ආවහම අපිට ශිෂ්‍යත්වයක් තියෙනවානේ. ඔන්න ඔය ශිෂ්‍යත්වය වගේ තමයි කෙනෙකුට අඳින්න පුළුවන් විදිහේ ඇඳුමක්, ලස්සනට අපිට අලෙවි කරන්න පුළුවන් විදිහේ ඇඳුමක් ගොතනවා කියන්නේ ඔන්න ඔය ශිෂ්‍යත්ව පන්තිය වගේ තමයි. ඉතින් ඔන්න දැන් සාමාන්‍ය දැනුම තියෙන ඔයා ඉන්න මට්ටම මොන වගේද කියලා ඔයා හිතා ගන්න ඕනේ. මේ වීඩියෝ එක බලලා ඉවරලා අවසානයේදී ඔයා ඉන්න පන්තිය මොකක්ද කියලාත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ගොතන්න ඉගෙන ගත්ත මමත් ඉස්සෙල්ලාම ගොතන්න ඉගෙන ගත්තේ 7 වසරේ 6 වසරේ වගේ කාලේ ජීවන කුසලතා ඉස්කෝලේ ජීවන කුසලතා පන්ති විෂයෙන්. එතකොට ඒ කාලේ අපි ඉගෙන ගත්තෙත් මේ ඩබල් ක්‍රොෂේ වලට වගේ, ට්‍රිබල් ක්‍රොෂේ ඉගෙන ගත්තෙත් නෑ, ඩබල් ක්‍රොෂේ වලට වගේ තමයි. ඉතින් එතකොට මේකේ මූලාරම්භය වෙන්නේ අපි ගෙතුම් කලාවේ රේන්ද ගොතන එකනේ. රේන්ද ගොතන හැටි තමයි අපිට ඉස්කෝලේ ඉස්සෙල්ලාම ඉගෙනුවේ. ඊට පස්සේ ඔය වූල් වලින් පුංචි නිර්මාණ කරන හැටි ඉගෙනුවා. ඉතින් බෝනික්කෝ ගෙතුවා, අපිත් බූල් බෑන්ඩ් ගෙතුවා, කීටැක් ගෙතුවා. ওই විදිහට ඉතින් අපි ශිෂ්‍යත්ව පන්තියට එනකන් ආවට පස්සේ පුංචි ලදරු ඇඳුමක් වගේ ගොතලා අපේ ගෙතුම් නවත්තුවා. එතනින් එහාට ඉතින් අධ්‍යාපනය අවසන් කරලා රැකිය ආරක්ෂාවලට ගිහිල්ලා මේ විදිහට ඔන්න ආයතනයේ මමත් ආවට පස්සේ එතන ඉඳලා තමයි මට හිතුනේ දැන් මම 6 වසරේ ඉඳලා ඉගෙන ගන්න ඕනේ කියලා. ඉතින් මමත් ඇඳුමක් දෙකක් ගෙතුවා, පොළට ඉදිරිපත් කරලා මට ඕඩර්ස් ආවා. මේ විදිහට දැන් මම අවුරුද්දකටත් මාස ගාණක් වගේ ගෙතුවානේ. ඔය ගොතාගෙන යනකොට මටම තේරුණා මෙතනින් එහාට මේ දේවල් තියෙනවා කියලා. අන්න ඒ නිසා මමත් හෙව්වා. මම හැමදාම ඔයාලට කියනවා මමත් තවම ඉගෙන ගන්නවා කියලා. ඉතින් අපේ මේ 6 වසරෙන් පස්සේ අපිට තියෙනවා සිම්බල්ස් ඉගෙන ගන්න. නෑ, ඊට කලින් අපිට තියෙනවා සිම්බල්ස් කියන සාමාන්‍ය පෙළ වගේ. අපේ 9 වසරෙන් විතර වගේනේ සාමාන්‍ය පෙළ පටන් ගන්න. එතකොට අපිට ඊට කලින් තියෙනවා අපි ඉගෙන ගන්න ඕනේ පැටර්න් එකක් බලාගෙන ගොතන්න. සාමාන්‍ය රෝ 5ක 6ක විතර පැටර්න් එකක් ගොතා ගන්න. අපිට නිර්මාණය කරගන්න පුළුවන් නම්, කාගේ හරි ඇඳුමක් බලාගෙන ගොතන්න පුළුවන් නම්, එයා සාමාන්‍ය කෙනෙක් ගොතලා තියෙන විදිහ බලලා ඒක මෙන්න මේ වගේ ගොතලා ඇත්තේ කියලා අනුමාන කරලා ඒකට ළඟින් යන ගෙතුමක් හරි ගොතා ගන්න පුළුවන් නම් ඔන්න ඉතින් දැන් අපි 6 වසර 7 වසර 8 වසර විතර වගේ වෙනකන් දැන් ඕන් ඉගෙන ගනිමින් පවතිනවා. එතකොට ඊට පස්සේ අපිට තියෙනවා දැන් අපි මේ ඉගෙන ගන්න ප්‍රැක්ටිකල්නේ. ප්‍රැක්ටිකල් විතරක් ඉගෙනගෙන හරියට නිකන් ස්පෝකන් ඉංග්ලිෂ් වගේ ඉංග්‍රීසියෙන් කතා කර හිටියට අපි කවදා හරි ලියුමක් ලියන්න ගත්ත දවසට අපි හිර වෙනවා. නැත්තම් මොනවා හරි කියවන්න ගත්ත දවසට අපි හිර වෙනවානේ. මොකද අපි දන්නේ ඉංග්‍රීසියෙන් කතා කරන්න සහ තේරුම් ගන්න විතරයිනේ. අන්න ඒ වගේ තමයි ක්‍රොෂේ වලත් ඊළඟ සිලබස් එකේ ඊළඟ ස්ටෙප් එක තමයි
මේ සිම්බල්ස් කියන්නේ. අන්න ඒක තමයි දැන් මම ඉගෙන ගනිමින් පවතින. කියන්නේ මම දැන් සාමාන්‍යයෙන් O level පන්තියට වගේ තමයි මේ ඉගෙන ගනිමින් පවතිනවා කියන්නේ. එතකොට සිම්බල්ස් කියන දේ අපිට ඕන තරම් YouTube එකේ ඉගෙන ගන්න තියෙනවා. ඒ සිම්බල්ස් ලස්සන රටාවල් වලට මෙන්න මේ වගේ ලස්සන ඩිසයින් රටා මාරම විදිහේ කොෂේ කියන දේ එතනින් තමයි ඇත්තටම පටන් ගන්න. කොෂේ පටන් ගන්න නම් අපි මේ සිම්බල්ස් කියන දේ ඉගෙන ගන්න ඕනේ. සිම්බල්ස් වලින් තමයි මේ ලස්සන රටා කියලා නිම කරන්න බැරි තරම් සුන්දර රටා ගොතන්න උගන්වන්නේ. එතකොට ඒ මේ රටා අපිට ගොතන්න නම් අනිවාර්යයෙන්ම මේ සිම්බල්ස් අපි ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒ සිම්බල්ස් වලින් ලස්සන රටා ගොතලා තියෙන කියන්නේ සිම්බල්ස් වලින් ඇඳලා තියෙන රටා අපිට ගොතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ විදිහට ගොතාගෙන යනකොට ඔන්න දැන් අපි දැන් සාමාන්‍ය පෙළ පන්තියට එක්සෑම් ලියන්න වගේ යනවා කියන්නකෝ. එතකොට අපි දැන් සිම්බල්ස් බලාගෙන ගොතන්න ඉගෙන ගත්තට පස්සේ අපිට පුළුවන් වෙන්න ඕනේ රටාවක් ලස්සනට නිර්මාණය කරලා ඒක සිම්බල්ස් වලින් එළියට දාන්න. අන්න ඒ තත්ත්වයට ආවොත් තමයි ඔයා O level පන්තියේ එක්සෑම් එක සාමාන්‍ය පෙළ එක්සෑම් එක ලිව්වා වෙන්නේ. එතකොට ඔයා සාමාන්‍ය පෙළ එක්සෑම් එක ලිව්වට අපේ අධ්‍යාපන ක්‍රමයේ හැටියට අපිට උසස් පෙළ සහ උපාධිය කියන දේ තියෙනවානේ. එතකොට සිම්බල්ස් වලින් ලස්සන රටා මේ වගේ ලස්සන රටා ගොතනවා නම් ඒක ගොතලා ඉවර වෙනකොට ඔයාට ඒ සාමාන්‍ය පෙළ පන්තිය නම් උසස් පෙළ පන්තිය කියන්නේ මොකක්ද? මෙතනින් එහාට කොෂේ කියන්නේ සප්තමහා සාගරයටත් වඩා ගැඹුරු කලාවක්. එතකොට කොෂේ වලින් අපිට මේ වගේ ලස්සන රටාවල් ඇප්ලයි කරලා පුදුමාකාර ලස්සන ඇඳුම් නිර්මාණය කරන්න පුළුවන්. මම මේ කහපාට ස්කර්ට් එකක් දැන් ගෙතුවනේ. අන්නේ ස්කර්ට් එක ගෙතුවෙත් ඔන්න ඔය 8 වසරේ 9 වසරේ වගේ ශ්‍රේණියක ඉඳගෙන තමයි. ඒක අර වගේ O level තරම් ඉහළට ගිහින් නැහැ. සාමාන්‍යම රටාවක්. ඉතින් ඊට වැඩිය ලස්සන රටා බලන්න මෙන්න මේ වගේ ගවුම්. බලන්න මේ ගවුමේ ලස්සන. ඉතින් එතකොට ඔයාලට පේනවා නේද? ඒ වගේ ලස්සන රටාවල් වලින් ගොතන්න අපි ඉගෙන ගත්තට පස්සේ කියන්නේ සිම්බල්ස් බලාගෙන මේවා ගොතලා අපි අලෙවි කරන මට්ටමට ආවට පස්සේ තමයි අපි සාමාන්‍ය උසස් පෙළ පන්තිය ඉගෙන ගත්තා වෙන්නේ. උසස් පෙළ පන්තියෙන් පස්සේ අපි යනවා උපාධියට. උපාධිය කියන්නේ මොකද්ද? බලන්න මෙන්න මේ පින්තූර. ඇත්තටම ලංකාවේ නම් මම හිතන්නේ මේ වගේ හැකියාවක් තියෙන අය දැන් බොහෝම අතලොස්සක් ඇත්තේ. ඉන්නවද නැද්දවත් මම දන්නේ නැහැ. හැබැයි මගේ අම්මගේ කාලේ, කියන්නේ මගේ ආච්චි අම්මගේ කාලේ අපේ අම්මගේ මහගෙදරත් හිටියා මේ වගේ කවුද ගෙතුවේ කියන්නේ මම දන්නේ නැහැ. සුදු පාට රේන්ද ගොතන නූලෙන් රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ ලස්සන පින්තූරයක් ගොතලා තිබුණා. එක්කෙනෙක් කවුරු හරි ඒ ගෙදර ඒක ස්ටෝල් එකක දාලා තිබුණා. මට මතකයි මගේ පුංචි කාලේ. ඉතින් අපේ ලංකාවේ ඒ වගේ පුදුමාකාර විදිහේ ගෙතීමේ හැකියාව තිබිච්ච අය හිටියා. හැබැයි මේ වෙනකොට නම් එහෙම ඉන්නවද කියන්න මම දන්නේ නැහැ. මේ තමයි උපාධි මට්ටම. ඕනෑම පින්තූරයක් බලාගෙන මිනිස්සෙකුගේ මූණක් හෝ වෙනත් ඕනෑම දර්ශනයක් හෝ ඒක බලාගෙන වූල් මාරු කරමින් නියම විදිහට ඒ කලර්ස් වලට ගැලපෙන්න ඒ රටාවල් වලට සියුම් රටා අරගෙන ගොතනවා කියන නිර්මාණය කොච්චර ලස්සනද බලන්න. ඇත්තටම අපිට ඒ වගේ නිර්මාණයක් කරන්න පුළුවන් නම් ඒ කෙනාට මොනතරම් ඉවසීමක් තියනවද හිතන්න. එයා කොච්චර නිවිලද? එයාගේ හදවත කොච්චර නිවිලද? ඕක කොච්චර ලස්සන භාවනාවක්ද? ඉතින් අපි කතාවට කියනවා ගෙතුම් කලාව කියන්නේ භාවනාවක් වගේ කියලා. ඉතින් මේ භාවනාව කරන්න ඒ කෙනාට ඒ තරම් ලොකු හැකියාවක් ආවහම ඇත්තටම අපේ හිත එක්තැන් වෙන එක ඒකේ අරුමයක් නෙවෙයිනේ. ඒ වගේ තත්යකට එන්න
මට නම් අමාරුයි. මොකද අපි තියෙන කාර්යබහුල ජීවිතයත් එක්ක හරිම අමාරුයි. ජීවිතේ සැඳෑ සමය ගෙවන අය ඉන්නවා අපිත් එක්ක. ඒ අයට ඉතින් මේ වගේ තත්යකට එන්න පුළුවන් නම් ඇත්තටම ආයේ එයාගේ හිතේ තැන්පත්කම ඇති කරගන්න වෙනත් ක්‍රම අවශ්‍ය වෙන්නේ නැති තරමටම මේ ක්‍රොෂේ කියන්නේ භාවනාවක්. ඒ වගේම තමයි ක්‍රොෂේ වලින් අපිට කේන්ති යන අයට කේන්තිය පාලනය කරගන්න පුළුවන්. ඉවසීම අඩු අයට හොඳ ඉවසීමක් ඇති කරගන්න පුළුවන්. විශේෂයෙන් මට නම් මගේ රැකියා කටයුතු වලට හොඳ අවධානයක් දෙන්න මේ ක්‍රොෂේ කියන දේ මාරම විදිහට උදව් වුණා. ඉතින් ඔයා ඔන්ලයින් ක්ලාස් වලට සල්ලි බඳිනකොට ඉස්සෙල්ලාම ඔයාගේ දැන් ඔයා හොයන්නේ ගාන කීයක් ගන්නවද, එයා මොන જાති ඒවා අපිට ගොතන්න උගන්වනවද, ඒ ගුරුවරයා කොහේ කෙනෙක්ද, නම ප්‍රසිද්ධයිද, එයා ලස්සනයිද, එයා පෝසත්ද, ඔන්න ඔය වගේ දේවල්නේ. ඇත්තටම ඔයා බලන්න ඕනේ එයාගේ සිලබස් එකේ ඔයාට උගන්වන්නේ මොන වගේ දේවල්ද. අඩුම මට්ටමේ ඉඳලා ඔයාට ඉහළට යන්න පුළුවන්ද? එයා සිම්බල්ස් උගන්වනවද? සිම්බල්ස් කියවන්න උගන්වනවද? සහ සිම්බල්ස් ගොතන්න කියලා දෙනවද? අන්න ඒ ටික කියලා දෙන තැනකට යන්න. එතකොට ඔයාට ඊට පස්සේ කෝස් එක ඉවරුණාට පස්සේ තව කෙනෙකුගේ පිහිට පතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. YouTube එක පුරාම ඔයාට ක්‍රොෂේ සිම්බල් කියලා ඔයාට සර්ච් කරොත් ඕන තරම් සිම්බල් ගන්න පුළුවන්. ඇඳුම ගොතපු ඇඳුමයි සිම්බල් එකයි සිම්බල් රටා ඒ කියන්නේ ඒ chart එකයි දෙකම එකට තියෙන්න. ඉතින් කෙනෙක් අද මගෙන් එක්කෙනෙක් ඉල්ලුවා සිම්බල්ස් දෙන්න chart එකක් දෙන්න පුළුවන්ද කියලා. ඇත්තටම හරි සතුටුයි. ඉගෙන ගන්න කෙනෙක් ඒ විදිහට අහනවා කියන්නේ හරි වටිනවා. මොකද ඒ කෙනා ඒ ගැන අවබෝධයක් තියෙන නිසානේ එහෙම අහන්නේ. ඉතින් ඇත්තටම සිම්බල්ස් ගැන ලොකු දැනුමක් සාමාන්‍ය මට්ටමේ ඒකෙත් මොන්ටිසෝරි 1 2 වගේ තමයි මට දැනුම තියෙන්නේ. මම තාම ඉගෙන ගන්නවා. ඒක ඉගෙන ගන්න ඒ කියන්නේ මේ සිම්බල් එක මේක සිංගල් ක්‍රොෂේ මේක ඩබල් ක්‍රොෂේ මේක චේන් එක කියලා අඳුනගත්ත පළියට ඇත්තටම සිම්බල්ස් වලින් ගොතන්න බෑ. ඒක එකින් එකට තියෙනකොට අපිට ගොතාගෙන යන්න පුළුවන්. හැබැයි මේක එක ඇඳුමකට එක ඩිසයින් එකකට කැටි වුණාට පස්සේ හරි අමාරුයි ඒක හොයාගන්න. ඒක හොඳින් අධ්‍යයනය කරගෙන ලස්සනට අර ඒ රටාව එන්න අපි ගොතා ගන්නකොට ඒක ගොතලා ඉවර වෙනකොට ඇති වෙන තෘප්තිය වචන වලින් කියලා නිම කරන්න බෑ. ඇත්තටම ඒක ඒ රටාව ගොතලා ඉවර වෙනකොට අපිට ලැබෙන තෘප්තිය ඒ ඇඳුම කෝටියකට විකුණුවත් අපිට ගන්න බෑ. ඒ තරමටම ඒකේ මාරම සතුටක් තියෙනවා. ක්‍රොෂේ කියන්නේ ඇත්තටම සියලුම මුළු ලෝකෙම වුණත් ඉගෙන ගන්න ඕනේ දෙයක්. වෘත්තීය මට්ටමින් බිස්නස් එකක් විදිහට එහෙම නෙවෙයි. තෑග්ගක් දෙන්න කෙනෙකුට කොච්චර වටිනවද බලන්න. ඔයාට ලස්සනට අනිත් අයට වෙනස් වෙන්න ලස්සනට අඳින්න කොච්චර වටිනවද බලන්න. ඉතින් මේ හැම දෙයකටම අපේ ජීවිතේ පුදුමාකාර විදිහට ලස්සන කරන්න පුළුවන් කලාවක් තමයි මේ ක්‍රොෂේ කියන්නේ. ඉගෙන ගන්න උත්සාහ කරන්න දන්නේ නැති අය දන්න අය තව තවත් තමන්ගේ දැනුම වැඩි දියුණු කරගන්න උත්සාහ කරන්න. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලත් ඉදිරියටත් මගෙත් එක්ක මේ වගේම ආදරෙන් බැඳිලා ඉන්න. ඒ වගේම තමයි තේරෙන්නේ නැති තැන් තියෙනවා. හැම කෙනෙකුගේම බුද්ධි මට්ටම් එක වගේ නැහැ. ඉතින් අල්ලගෙන යන අය මගෙත් එක්කම අල්ලගෙන යමු. නොතේරෙන අය ප්‍රශ්න අහන්න මට පුළුවන් විදිහට මම ආපහු කියලා දෙන්නම්. හැබැයි ආයෙමත් සැරයක් මම එකම වීඩියෝ එක දෙපාරක් එකම ඇඳුම ගොතලා පෙන්නන්නේ නැහැ. මොකද ඒකෙන් මගේ channel එකට ලොකු බලපෑමක් වුණා reviews content කියලා. ඉතින් අපි ගෙතුම් කලාව ඇතුලේ ලොකු අර්බුදයක් තියෙනවා අපිට මේ YouTube එකේ ඇතුලේ. ඉතින් අපිට YouTube ආයතනයේ දීලා තියෙන කාල සීමාවක් තියෙනවා සහ අපි content කරන්න ඕන විදිහක් තියෙනවා. ඉතින් එහාට ගියාට පස්සේ ඇත්තටම ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒක නිසා මට පුළුවන් උපරිමයෙන් තමයි මම
වීඩියෝස් කරන්නේ. ඔන්ලයින් ක්ලාස් එකක නම් අපිට මේක කරන්න පුළුවන් චුට්ට කියලා දීලා. හැබැයි අපිට විනාඩි 20ක 30ක කාලයක් ඇතුළත YouTube channel එකක් ඇතුලේ වීඩියෝ එකක් සම්පූර්ණයෙන් කියලා දෙන්න බෑ. පැටර්න් එකක් උතනකොට ඒ වගේ සංකීර්ණ පැටර්න් එකක් කියලා දෙනකොට වීඩියෝස් දෙකක් තුනක් අරන් එන්න වෙනවා. ඉතින් එතකොට හැමෝටම එකම වගේ තේරෙන්නේ නැහැ. ඉතින් හරිම සංකීර්ණයි. ඉතින් ගොඩක් අමාරුයි. හැබැයි මම කොහොම හරි කරනවා. මොකද අපේ අරමුණ අපි මේ channel එක පටන් ගත්තේ අපේ ක්ලාස් එකකට ගිහින් ඉගෙන ගන්න බැරි අය වෙනුවෙන්නේ. එතකොට ඉගෙන ගන්න ආස අය වෙනුවෙන්නේ. කිසිම දෙයක් නොතේරෙන අය වෙනුවෙන්. ඉතින් මට පුළුවන් විදිහට මම මේ දේවල් කියලා දෙනවා. සරල ඇඳුම් ටිකක් මම ආයෙත්මත් ගේන්න බලාපොරොත්තු වෙනවා. මොකද සංකීර්ණ රටාවක් පුංචියට සංකීර්ණ වුණත් ඒ රටාව ටිකක් හැමෝටම අල්ලගන්න අමාරු වගේ දැනුණා. හුඟක් අය වීඩියෝ එක ක්ලික් කරලා විතරයි බලලා නැහැ. මම දෙවෙනි වීඩියෝ එකේ අවසානයේ ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නෙට කිසිම කෙනෙක් මට පිළිතුරු දුන්නේ නැහැ. ඒ කියන්නේ වීඩියෝ එක කවුරුත්ම බලලා නැහැ. ඉතින් ඇත්තටම ක්ලික් ටු රේට් එක විතරයි මගේ තියෙන්නේ. ඩියුරේෂන් එක නැහැ. ඉතින් එතකොට ගොඩක් දුක හිතෙනවා. ඉතින් තේරුම් ගන්න පුළුවන් සරල රටා ටිකකට අපි ආයෙත් සැරයක් යමු. පුළුවන් වෙච්ච ගමන් අපි අල්ලගෙන යම් මේ ලස්සන කලාවේ මෙතනින් එහාට යන්න මම ආසයි. හැමෝම කියලා දෙන ටිකට අමතරව අපිට හොඳ වෙළඳපළක් අල්ලගන්න පුළුවන් ලස්සන පැටර්න් වලට යන්න මම ආසයි. ඉතින් ඒක නිසා මට පුළුවන් විදිහට ඔයාලට තේරෙන විදිහට කියලා දෙන්න උත්සාහ කරන්නම්. ඉතින් මේ තියෙන මම චූටි කාලේ ගොතපු බබෙක්. දැන් මගේ මේ බව්වෙක්. මගේ බබාට මම මෙයාව සෙල්ලම් කරන්න දීලා තියෙන නිසා දැන් කැත වෙලා. මෙච්චරයි මට හම්බුනේ මම ඒ කාලේ ඉගෙන ගත්ත දේවල් වලින්. ඉතින් මේවා දකින්නකොට දැන් හරි සතුටුයි. චූටි කාලේ කරපු දේවල්. චූටි කාලේ කියන්නේ මේ චූටි නෑ. ඉතින් 9 වසරේ 7 වසරේ 8 වසරේ විතර වගේ කාලේ කරපුවා මේ ඉතින්. ඒ පාසලෙන් ඉගෙන ගත්ත දේවල්. ඉතින් ලස්සන දෙයක්. මේ මාතෘකාව හම්බෙන් තෝරගත්තට ඇත්තටම ඒක තෝරගත්ත එක මගේ වාසනාවක් විදිහට තමයි දැන් මම සලකන්නේ. ඒ තරමට මගේ ජීවිතෙත් ගොඩාක් දුරට වෙනස් වුණා මේ YouTube crochet channel එක නිසා. ඉතින් අපි ඉදිරියට මේක දිගටම ලස්සනට කරගෙන යමු. මේ වගේ අමාරු රට ලස්සනට ඉගෙන ගමු. ඉතින් චුට්ටක් බලන්න. මෙන්න මේ ඇඳුමද ඔයා අඳින්න කැමති මෙන්න මේ ඇඳුමද කියලා. ඉතින් ඔයා ලස්සන ඇඳුමකට ලස්සන රටාවකට කැමති නම් ඉතින් ඔයාගේ කස්ටමර්ත් හැමදාම දකින්න ඇඳුමකට වඩා ඔය වගේ වෙනස් ඇඳුමකට කැමති වෙනවා. අපි හැමෝම එක වගේනේ. ඉතින් ඒක නිසා අපිට වෙළඳපළ අල්ලගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න අලුත් දෙයකට යන්න. ඉගෙන ගන්න උත්සාහ කරන්න වීඩියෝ එක ක්ලික් කරපු ගමන් අම්මෝ මේක අමාරුයි මට තේරෙන්නේ නැහැ කියලා අයින් වෙන්න එපා. බලන්න. ස්කිප් නොකර බලාගෙන යන්න. නිස්කාරණේ වැය වෙන ඩේටා ටිකෙන් පුංචිම දෙයක් හරි ඔයාට වීඩියෝ එක බලනකොට ඉගෙන ගන්න පුළුවන් වෙයි. මගේ විතරක් නෙවෙයි හැමෝගෙම වීඩියෝස් ඔයාට අදාළයි කියලා හිතන හැම වීඩියෝ එකක්ම බලන්න. එක එක්කෙනාගේ ගොතන ශෛලීන් වෙනස්. ඒ අයගේ දැනුම වෙනස්. ඒ හැම දෙයක්ම උකහාගෙන ඔයාටම හරියන ගමනක් යන්න crochet වලින් ඉදිරියට යන්න පුළුවන්. ඒක ගැන ආයෙ තර්ක විතර්ක නැහැ. ඉතින් මගේ මේ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. මේකත් බලන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හම්බ වෙමු.